අරුකානිවා තුර ඈත තනි වෙලා ඔහේ ගියාද දිව්‍යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා. Hello guys, welcome back to my YouTube channel. මේක තමයි මගේ පළවෙනි YouTube වීඩියෝ එක. ඉතින් අපි බලමුද අද දවසේ මම කොයි විදිහටද මොන වගේ දේවල් කරලාද ගත කරලා තියෙන්නේ කියලා. කිරියකකුත් බොන ගමන් මම මේ කල්පනා කරේ අපි මේ ජීවිතේ කොච්චර සැහැල්ලුවෙන් ගෙවනවද කියලා. මොකද අපිට අපේ ජීවිතේ බැඳීම් තියෙනවා. එතකොට අපිට මිනිස්සු ලං වෙනවා. එතකොට ඒ මිනිස්සු අපිට ඇයි ලං වෙන්නේ? හොඳ මිනිස්සුද කොයි වගේද අපිට ආශ්‍රය ගන්න හොඳයිද කියන දේ අපි තෝරගන්න ඕනේ. නැත්තම් ඇත්තටම කාලයක් යද්දි මේ සැහැල්ලුවෙන් ලස්සනට ගෙවන ජීවිතේ අපිටම එපා වෙනවා. ඒ නිසා අපිට ගැළපෙනම බැඳීම් විතරයි ජීවිතේ තෝරගන්න ඕනේ. එන්න මාත් එක්ක අපේ අක්කගේ වගාව බලන්න. ඇත්තටම එයා කියන විදිහට මේක හිතට ලොකු සැහැල්ලුවක් දෙන දෙයක්. මොකද දවසින් දවස පැල ලොකු වෙනකොට ඒවැ මල් වෙනකොට ගෙඩි එනකොට හිතට මාර විදිහට සතුටක් නිදහසක් ලැබෙන්නේ. ඊට පස්සේ උදේට කන්න අම්මයි මායි මඤ්ඤොක්ක තැම්බුවා. ඇත්තටම දවස් ගානක ඉඳන් මඤ්ඤොක්ක කන්න ආසාවෙන් හිටියේ. ඊට පස්සේ ඉතින් මඤ්ඤොක්ක තම්බලා හොඳ සැරට පොල් සම්බෝලිකුත් හදාගෙන ඊට පස්සේ අම්මයි මායි ඉක්මනට කෑවා. මොකද අපි දෙන්නට ගමනකුත් යන්න තිබ්බා. ඒකට ලෑස්ති වෙන්නත් එපයි. එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවිනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්නම් නැතිවූ ආදරේ ගිලන් වෙලා සඳත් නෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලබන්තෙමු මගේ කුමරු. ඔන්න ඉතින් මං ඉක්මනට ලෑස්ති වෙලා චූටි මේකප් එකකුත් දාගත්තා. මොකද හොඳටම පරක් වෙලා තිබ්බේ අම්මට එමට යන්න. ඊට පස්සේ ටක් ගාලා මේකප් එකකුත් දාගෙන අපි දෙන්න යන්න තමයි හදන්නේ. ඊට පස්සේ අම්මයි මායි ටොක් එකකුත් දාගෙන ඉක්මනට ආවා. අපි කොහෙද ආවේ කියලා මට ඔයාලට කියන්න බැරි නෑනේ. අපේ අම්මගේ හොඳම යාළුවා ආන්ටි කෙනෙක් ඉන්නවා. ආන්ටිලාගේ ගෙදර තමයි අපි මුලින්ම ආවේ. මොකද ආන්ටිලාගේ ගෙවල් ගාව තියෙනවා ඇත්තටම අම්මයි මායි ඇඳුම් ගන්න තමයි අද යන්නේ. ඉතින් ආන්ටිලාගේ ගෙවල් ගාව ෂොප් එකක් තියෙනවා. ඒකේ ඇඳුම් මාර ක්වොලිටි ඒ වගේම මාර ලාභයි. ඉතින් අපි ආවේ ඒකට. ඊට පස්සේ ආපු ගමන් ආන්ටි කිරියෙකුත් හදලා දීලා ඊට පස්සේ අපි ඒකත් බීලා අම්මයි මායි ඊට පස්සේ අර ෂොප් එකට යන්න ආවා. මොකද පරක්කු වෙලා තිබ්බේ. ඉතින් අපිට ලොකු වෙලාවක් තිබ්බේ නෑනේ. ඒ නිසා අපි ඉක්මනට ආවා.
ඇත්තටම ඔයාලම බලන්න මාර ලස්සන ඇඳුම් කලෙක්ෂන් එකක් තියෙන්නේ. ඒ වගේම තමයි ගානත් හරිම සාධාරණයි. ඔන්න ඉතින් මේ ඉන්නේ අපේ අම්මයි මායි. ඊට පස්සේ අපි දෙන්න ඇඳුම් ටිකක් අරගෙන ටක් ගාලා කැෂියර් එකට ඇවිල්ලා බිල් කරලා ඇත්තටම මෙතනට ආවම යන්න හිතෙන්නේ නැහැ තියෙන දේවල් එක්ක. ඇත්තටම ලොකු ගානකුත් නැහැ. ඉතින් කොහොම හරි බිල් කරලා අපි දෙන්න ඊට පස්සේ ඉක්මනට ආයෙත් ආන්ටිලා ගෙදරට එන්න පිටත් වුණා. ඉතින් ඔයාලත් ගිහින් බලන්න ඇත්තටම මාරම ලාභයි ඇඳුම්ද හැමදේම. ඉතින් ඔන්න ඊට පස්සේ අපේ අම්මා කිව්වා ඇත්තටම මාර රසණයක් තිබ්බේ. අම්මා කිව්වා මොනවා හරි බොමුද කියලා. ඊට පස්සේ අම්මයි මායි ජූස් දෙකකුත් අරගත්තා. ඔහේ ගියාද දිව්‍යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්‍යාංගනා නික්මී නොයා මහදේ දොරවසා හදේ රැඳෙන්න දිව්‍යාංගනා ලංවී ඉඳින්න දිව්‍යා. ඊට පස්සේ ආයෙත් අපි ආන්ටිලා ගෙදර එන්න ආවා. ඒන ගමන් අපි අම්මයි මා ඊට පස්සේ කඩයක් ළඟ නතර වෙලා අම්මට බඩු වගේක් ගන්න ඕනේ කිව්වා. ඒ ටිකක් හිම අරගෙන ආයෙත් අපි ආන්ටිලා ගෙදර ආවා. ඊට පස්සේ ඉතින් ආන්ටි රසම රස බත් ටිකක් හදලා තිබ්බා. ඊට පස්සේ අපි දෙන්න ඒකත් දවල්ට කාලා හැම ඊට පස්සේ ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මං හිතනවා ඔයාලා මගේ vlog එක ආසාවෙන් බලන්න ඇති කියලා. මගේ පළවෙනි vlog එකනේ අඩුපාඩු ඇති. ඉතින් අපි ඉස්සරහට ලස්සන vlog වලින් ආයෙත් හම්බෙමු. තව ඉස්සරහට වෙනස් විදිහට වෙනස් රටක වෙන්නත් පුළුවන් ලස්සන vlog වලින් අපි හම්බෙමු.